නුරාන්ට වැඩ වරදින්නයි යන්නේ. නුරාන් හිතාගෙන ඉන්නේ එයාගේ ප්ලෑන් තිතටම වැඩ කරනවා කියලා. කෙල්සිව රවට්ටගෙන ගේම් එක ගහන්න හැදුවට නුරාන් එන්නේ මොකටද කියලා ෆොන්සේකා හොඳට දන්නවා. ડોક્ટર නුරාන් ගැන ඔක්කොම විස්තරේ ෆොන්සේකාට කියලා තියෙන්නේ. ෆොන්සේකත් ඉන්නේ හරි වේලා වෙනකම් නුරාන්ලේ සෙල්ලම් මතටම අල්ලගන්න. නුරාන් යහන් එක්ක එකතු වෙලා ගහපු ගේම් ඔක්කොමත් ෆොන්සේකා දන්නවා. ඉතින් නුරාන්ට ඉස්සරහට ගැලවෙනවා බොරු. නිම්නාවි පැහැරගත්තේ කවුද කියන එක ගැන පොලිසියට දැන් හෝඩුවාවක් ලැබිලා තියෙන්නේ. නිම්නාවි පැහැර ගන්න CCTV වල ඉන්නේ නුරාන් කියලා පොලිසියට සැකයක් තියෙනවා කියලා ප්‍රසාද් ජයනාට්ට කිව්වා. ඉතින් ඉස්සරහට නිම්නාවි පැහැරගත්තේ නුරාන් කියලා ටිකෙන් ටික එළි වෙනවා. මේක එළි වෙන දවසට නුරාන්ට ගැලවීමක් නැහැ. මොකද දැන් නුරාන්ගේ වැරදි ගොඩයි. ඉස්සරහට නුරාන්ට මේ හැම දෙයකටම වන්දි ගෙවන්න වෙනවා. නිම්නාවි පැහැරගත්තේ නුරාන් කියලා දැනගත්තම ජයනාත් වුණත් නිකන් ඉන්නේ නැහැ. ඒ වගේම කෙවින් ගෙනුත් නුරාන්ට ගැලවීමක් නැහැ. ඉස්සරහට නුරාන්ට වෙන්නේ හිරේ යන්න. කෙවින් ටිකෙන් ටික දියුණු වෙනවා. ෆොන්සේකා තේරුම් ගන්නවා කෙවින් යන පාර හරි කියලා. ෆොන්සේකා ඉස්සරහට කෙවින්ට කම්පැනි එක ආපහු බාර දෙනවා. ඉස්සරහට හැමෝගෙම ආශිර්වාදය ඇතුව කෙවින් නිම්නාවිව විවාහ කරගන්න දවස වැඩි ඈතක නෙමෙයි. ඉස්සරහට කතාවේ ලස්සනම කොටස් කිහිපයක් ඔයාලට බලා ගන්න පුරුවන්. මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.